සුබ දවසක් ඔයාට. මේ වැස්ස දවස්වල රෑට කන්න පාන් නූඩල්ස් හොයන ඔයාට ගෙදරදිම උණුවට රසට හදාගන්න පුළුවන් කෑමක් තමයි අද මම අරගෙන ආවේ. පැය භාගයක් වගේ පුංචි කාලයක් ඇතුළත මේ වගේ සොෆ්ට් එකට රසට මේ රොටි එක හදාගන්න පුළුවන්. එහෙනම් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම පාන් පිටි අඬු කෝප්ප දෙකක් බෝල් එකකට එකතු කර ගන්නවා. ළඟට පොල් අඬු කෝප්ප එකමාරකට ඒ කෝප්පෙන්ම වතුර එකක් එකතු කරලා හොඳට පොල් ටික බ්ලෙන්ඩර් කර ගන්නවා. ඊළඟට මේ විදිහට බ්ලෙන්ඩර් කරගත්තු පොල් ටික අපේ පාන් පිටියකට එකතු කර ගන්නවා. ඊළඟට හීනියට කපාගත්තු පීලෝනු, අමු මිරිස්, රසායන ලුණු වගේම ඊස්ට් මේස හැන්දකුත් එකතු කර ගන්නවා. ඊළඟට මම හැන්දක් පාවිච්චි කරලා මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර කර ගන්නවා. මේ මිශ්‍ර කරගන්න අතරතුර අපි කලින් පොල් බ්ලෙන්ඩර් කරගත්තු භාජනයටම තවත් වතුර කෝප්ප කාලක් විතර එකතු කරලා ඒ වතුර ටිකත් මේ පිටි මිශ්‍රණයට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේ වීඩියෝ එකේ පෙන්නන පදමට පිටි මිශ්‍රණය හොඳට කලවම් කරගන්න ඕන. පිටි මිශ්‍රණය වැක්කිරෙන දියාරු මිශ්‍රණයක් නෙවෙයි. ඊළඟට අපි මේ හදාගත්තු පිටි මිශ්‍රණය පිපෙන්න අරන් තියලා ඒ අතරේ අපි මේ රොටි එක කන්න කරි එකක් හදාගමු. මම අද හදාගන්නේ මාළු කරි එකක්. මාළු කරි එකක් හදාගන්න ඉතින් අපි හැමෝම දන්නවනේ. භාජනයකට තෙල් ටිකක් ලිපේ තියලා තෙල් ටික රත් වෙනකොට චූටියට කපාගත්තු සුදු ලුණු, බී ලුණු, කරපිංචා එකතු කරලා ඒ ටික හොඳට තෙලේ තැම්බෙන්න අරිනවා. ඊළඟට මම ඒකටම සූදුරු තේ හැන්දයි, උළුහල් තේ හැඳි භාගයයි, කුරුඳු පොතු කෑල්ලයි, ගොරක ටිකයි එකතු කරලා මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කර ගන්නවා. මිරිස් කුඩු ටික තෙල් එකේ හොඳට බැදෙනකොට බැදපු 3-5 වලින් තේ හැන්දක් එකතු කරලා ඊළඟට හීනියට කපාගත්තු තක්කාලි මේ මිශ්‍රණයටම එකතු කර ගන්නවා. ඊළඟට මේ ඔක්කොම තෙල් එකේ හොඳට බැඳුනට පස්සේ කහ කුඩු, ගම්මිරිස් කුඩු, රසායන ලුණු එකතු කරලා ඒ ටිකත් හොඳට බැදෙන්න අරිනවා. ඊළඟට තමයි අපි මාළු එකතු කරගන්නේ. මාළු ටිකත් හොඳට මේ මිශ්‍රණයත් එක්ක කලවම් කරලා ඊළඟට අපිට ඕන පදමට වතුර එකතු කර ගන්නවා. ඊළඟට මේ විදිහට සාමාන්‍ය ගින්දරේ අපේ මාළු ටික උයා ගන්නවා. මේ අතරේ අපි කලින් අනලා තිබ්බ රොටි පිටි මිශ්‍රණය පිපිලා තියෙනවා. කලට බලා ගන්න පුළුවන්. දැන් අපි මේ පිටි මිශ්‍රණය හොඳට කලවම් කරලා රොටි ටික එකින් එකට හදාගමු. ලිපේ ගින්දර අඩුම මට්ටමේ තියාගෙන පෑන් එකක් ලිපේ තියලා ඒකේ හොඳට තෙල් ගා ගන්නවා. ඊළඟට අපේ රොටි මිශ්‍රණයෙන් අපිට ඕන ප්‍රමාණය එකතු කරලා හැන්දෙන් රොටි එකේ හැඩය හදා ගන්න ඕන. ඊළඟට පියනකින් මේ විදිහට රොටි එක වහලා අඩු ගින්දරේ රොටිය පුච්ච ගන්න ඕන. මේ විදිහට රොටි එකේ උඩ තෙත ගතිය අඩු වෙගෙන එනකොට අපි පරිස්සමින් රොටි එක අනිත් පැත්ත හරවලා දෙපැත්තම හිමීට අඩු ගින්දරේ පුච්ච ගන්න ඕන. මේ විදිහට රොටි ටික හදලා ඉවර වෙනකොට අපේ මාළු කරි එකත් හැදිලා ඉවරයි. බලන්නකෝ. මේ විදිහට එකවරම කෑම ටික හදාගත්තාම අපේ කෑම එක අපිට උණුවෙන්ම කෑමට ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. මම මේ පිටි ගත්තු ප්‍රමාණයෙන් රොටි 6ක් හදාගත්තා. රොටි 6ක් කියන්නේ 3 දෙනෙකුට කන්න හොඳටම ප්‍රමාණවත්. එහෙනම් ඔයාලත් මේ විදිහට හදලා බලලා කොහොමද කියලා මටත් කියන්න. මාත් එක්ක දිගටම එකතු වෙලා හිටිය ඔයාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.